ඉතින් අද අපි ඉන්නේ මේ එක්සිබිෂන් එක මේ උපේක්ලා තමයි ඒක කරගෙන යන්නේ. අපි මේ ගැන වැඩිදුර විස්තර කතා කරා Patreon only version එකේ. ඔව්. අපි දැන් වීඩියෝ version එකෙත් කතා කරමු පොඩ්ඩක් ඇතුළට ගිහලා පොඩි නිකන් අර ඉන්ට්‍රෝ එකක් තමයි මේ දීගෙන යන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඔය නිකන් ලහිරු පොඩි උදව්වක් කරලා දිනා ඒක අපි බලමු චුට්ටක් ඉස්සරහට ගියාට පස්සේ. ඒක මෙන්ෂන් කරන්න බෑ වැඩි. අයව. අපි ඉස්සරහට ගිහලා වැඩි පටන් ගමු. මෙතෙන්ට ආවේ මේ ලයිටින් හොඳින්. දැන් මේ මෙතන මිනිස්සු යනවා දැක්ක උඩ. ඔව් ඒක ෆිල්ම් වල තියෙනවා. තාම තියෙනවා ෆිල්ම් වල. ෆිල්ම් වල තියෙනවා. මේක තමයි වෙනර් එක නේ. ඔව්. lost and found. කියන්න බලන්න මොකද්ද මේ lost and found කියන්නේ? සමහරක් වෙලාවට දේවල් ලොස් කරගන්නවා. ඒ ලොස් කරගන්න දේවල් සමහරක් වෙලාවට තවත් පොසිටිව් දෙයකින් ෆවුන්ඩ් කරගන්නවා. සමහරක් වෙලාවට සමහරක් මිනිස්සුන්ට ලොස් වුණු දේවල් දැක බලලා සමහරක් මිනිස්සු තමන්ගේ ජීවිතේ තියෙන දේම ආයෙ රීෆයින්ඩ් කරගන්නවා. සමහරක් මිනිස්සු තමන්ට තියෙන දේ දන්නේ නැහැ. තව මිනිහට දැන් ලොස්ට් වෙනකම්. රිටේල් ස්ටෝර් එකක් ඊළඟට තියෙනවා things of ලංකා කියලා. ඔය තුන තමයි තියෙනවා කියලා කියන්නේ. මේක මොකක්ද අදහස්? මේ ඇවිල්ලා ප්‍රොඩක්ට් වල බෑක් ස්ටෝරි එක, එතකොට කී ස්ටෝන් ටික, කී හයිලයිට්ස් ටික, කන්ටෙන්ට් එක විෂුවලි ප්‍රොඩක්ට් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක විදිහට තමයි මේ ප්ලේස් කරලා තියෙන්නේ. සහ ප්‍රොඩක්ට් එකේ ප්‍රොස්පෙක්ටිව් එක. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක යූස් වෙද්දී ප්‍රොඩක්ට් එකට පේන විදිය සහ යූසර් එක ඉන්ටරැක්ෂන් එක තමයි පේන try කරේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක. යෝ යේ. Yes sir. Right. Yeah, Dilan Chamara. DILAN CA Chamara. Okay, you can check. Phone number 07. ලහිරු සුපොන්. ලහිරු සුපොන්. You can check number. 0 පැටලෙනවා. බයි හයියෙන් ඵලයන්. හරි හරි. Okay. Okay, thank you very much. දැන් පොඩා යන් හයියෙන්. ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා. ADHD එක පුළුවන් තරම් අඩු කරන් ඉඳන් මේ තස්ස. කීයටතර ලේසිද කියලා හිතනවද? කරන්න බෑ ඒකට. Rockstar. මේ තෝරන පොලේ ඇත්තටම නැද්ද ප්‍රොඩක්ට් එක? අදින නැද්ද? It's inside this box. අපිට ගන්න මේක සම්පූර්ණ ප්‍රොඩක්ට් එකක් විදිහට මේගොල්ලෝ හදලා තියෙනවා නිකන් ආවට ගියාට නේ. නෑ. උඹට හරින්නේ? උඹට හරි? මොම්බෙලෝ කවුද කියලා? ඔය පැත්තේ තියෙනව නේද? This is how to use. මන්න ඒක මේ ප්‍රොඩක්ට් එක අපි ස්ටාර්ට් කරන විදිහ ඒගොල්ලෝ අනුපිළිවෙල දීලා තියෙන්නේ. මේ ඒ අර යටින් එන මේ මොකද්ද? දානාවේ දැන් විදිනා සින්දු යන්නේ. ඒකට හේතුව ඒ කියන්නේ අනිත් ලොකේෂන් වලින් ඉන්ස්පයර් වුණානේ අපි. අය අනිත් ලොකේෂන් වලින් ඉන්ස්පයර් වුණේ එක පෙන්නන්නේ ඒ ලොකේෂන් වල රෝඩ් එකට එක තමයි දැන් මේ තියෙන සවුන්ඩ් ට්‍රැක් එක. ඒ කියන්නේ ඒ ලොකේෂන් එක පෙන්නනවා. දැන් අපි අර මිත්‍යා විශ්වාස කරනවා. මිත්‍යා විශ්වාස කරන තමයි මලකඳ මේව ඔයගොල්ලෝ ලියලා මේකේ තියුවත් තියෙනවා. මම බලලියුවා. බලලියුවේ. ණයක් නොවි සරණකදීම මේ යන්නේ. ආ අතරිය. ඔය කතාව හැදිය කවුද? අපිම තමයි. ඒ කියන්නේ කන්සෙප්ට් එක ඕක මගේ. ඕකත් මගේ නේද අර මික්ස් එකේ හැදුවේ. මම තමයි කිව්වා අපි කැම් එක හොල්ලන්න දාමු කියලා මෙහෙම ස්කේල් එක වගේ. මේක ආතන නෑ. ඒකේ තියෙන ඔකට තියෙන්නේ. 3 කියලා ගහලා තින්නේ. 3 ඒක තමයි. 3 කියලා ගහන්නේ. තේරුමක් තියෙනවා. තේරුම් තියෙනවා. ඒක කරුවෙක් නේද දන්නේ. මේක ගහන්න දීපු බලන්න ඩෝන්ට් ටච් කිය. කැරකි දාලා බලන්න. balancing denial. ඕනම දේ කරලා නෑ. ඒක කොච්චර try කරත් අර පොඩ්ඩක් හරි
ඕකේ. පෝතේකින් වෙයිද දන්නේ නැහැ උදේ මට. කැම සීන් එක කොහෙද තියෙන්නේ? එතන ෆුල් එකේ උට්ටු. ආ. මේක නෑ මොකද ඒ හරන්නේ. normal beater එකකදී වෙන්නේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් පවර් එකෙන් වැඩ ගන්න එකනේ. ඔව්. මෙතනදී වෙන්නේ අපි අතින් තමයි මේක ක්‍රියා කරන්නේ, ඔව්. හැබැයි අපි අතින් මහන්සි වෙලා කරේ නැත්නම් මේ බීට් වෙන්නේ නැහැ. එතකොට මේකෙදි අපි ඩ්‍රීම්ස් කියන තීම් එක තමයි ගත්තේ. අපේ අපේ things of love research එකේදී. එතකොට ඩ්‍රීම්ස් කියන එක achieve කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඒක තමයි මේ ප්‍රොඩක්ට් එකෙන් පෙන්නන්නේ. හැබැයි මේක ඩබල් ප්‍රොඩක්ට් එකක්. දෙකම විදියට යූස් කරන්න පුළුවන්. එක්සර්සයිස් මැෂින් එකක් විදියට යූස් කරන්නත් පුළුවන්. බීට් එකක් විදියට යූස් කරන්නත් පුළුවන්. එතකොට ඩ්‍රීම්ස් කියන එක අපි Lost and Found exhibition එකත් එක්ක යන්න හේතුව තමයි ඩ්‍රීම්ස් කියන එක අපේ ස්ට්‍රෙන්ත් එක lost වෙනවා එතනදී. හැබැයි ඩ්‍රීම්ස් කියන එක achieve වෙනවානේ. ඒක තමයි අපේ Lost and Found team එකට යන්නේ. යකඩ තලනවා වගේ. ඒ කියන්නේ ඒකට නැගිටලා වැඩ කරන්න ඕනේ. වැඩ කරේ නැත්නම් අවුට්කම් එකක් ගන්න බෑ. මසල් එකක් හදන්න. මාස් දෙනවා වගේ තමයි. දැන් මම ජිම් යනවා මං යන්නේ නතර කළා. ඒක. ඕකේ. Some things we hold dear to life we function to. හරිද? ඩ්‍රීම්ස් තමයි. කෙටි දෙකම එක සයිස් නේ. මේකේ මොනවාරි තියෙනවද කියලා මම බැලුවේ. හැබැයි don't touch කියලා ගහන්න තිබ්බේ. මේ අනිත් ඒවල දාන්න දෙන්නේ. නෑ ඒක අපි එක්ස්ප්ලේන් අපිම කරගත්තා. නෑ මට වඩා හොඳට ඒගොල්ලෝ කරනවා. මට ඔක්කොම මීටර් නෑ නේද? මේ ඉන්නේ කවරයද? මේ සනිදු අය. මේ දෙන්න ඩිජිටල් ආර්ට් කරනවා. ඩිජිටල්. මේ තිමේට විතර මේ කවුද චානකයේ දන්නවද? චානකයේ අඳුරට. අඳුරට. චානකද? ඉංග්‍රීසි. උඩ තියෙන ගුවනේ තමයි. හරි යන්න. උඩ. මේ hole in the wall. hole in the wall. ඒක තියෙනවා. හැබැයි මේ බලන්න මේ පාට දෙකට වෙන් වෙලා නැද්ද කියලා. Baron cow. ඔක්කොම බලන්න. වීඩියෝ වල. පොඩි දෙයක් එන්ටර් එහෙම. ඉතින් ඇත්තටම වාගන් තින්නේ. කැන්ටින් අංකල් බව දක්ෂයි. නාට්. අපි හමු. කැටි වංගද? ඔයාලා එක්ස්ප්ලේන් කරන්න මොකද්ද අපිට මෙතන බලන්න තියෙන්නේ කියලා. ලැජ්ජද නේද? ආහ්. අමෝ කර. මේ පොත්ත. උපේ පොඩි අවුලක් තියෙනවා. මෙතන ES ගහලා නැහැ. අරක ES තිබ්බාට. චුට්ටා පින්ටි මිස්ටේක්. නෑ ඒක මොකක් හරි දිනනද අපි දන්නේ නැහැ. ඒකත් කියන්නේ. ඒක ES වල විතර ලින්ක් කරන්න දෙයක්යි අන්තිමේ මොකද සෙනග වැඩි ෆ්ලැට් යන්න ඉස්සර වෙන්නේ සරණ අරගේ මොකක් කරේ කියන්නේ මම කරේ එදි හේතුවක් නේ නැත්නම් ඒක පින්ටෙන් දෙන්නේ නැති වෙන්න දෙයක් නැහැ ඒක හිතාගන්න ඕගොල්ලෝනේ බලන කට්ටිය හිතාගන්න
කියන්නේ පේන දෙයට වැඩිය ගොඩක් ගැඹුරු දෙයක් තියෙනවා කියන එක තමයි. හරි thank you. තව ගියක් තියෙනවා මේක මෙතන එකයි ඊට පස්සේ පහළ අරගෙන Polaroid user. මේ object එක Polaroid juice එක. මේකේ juice flip එක ගන්නාම මේකේ juice එක කොහොමද එන්නේ ඒ විදිහට පින්තූරය. මේකේ වර්තමානයේ දැන් මිනිස්සු විචාර වල තියෙන principles වලින් ඇතුළත shortcut වලින් ඒක පාසුකම් වලින් ඒගොල්ලන්ගේ symbols use කරලා ඒගොල්ලන් එක්ස්පෙක්ට් කරන දේ ගන්න බලනවා ඒ වුණාට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ හම්බෙන්නේ නැහැ කියන එක විශේෂ වෙනවා. ඔබ්ජෙක්ට් මේ ප්‍රොඩක්ට් එකේ පාස්වර්ඩ් දාලා යූසර් නෙමෙයි නේ. ඒ වගේ මේගොල්ලෝ මේ ෂෝට්ස් කප්පලින් ගියාම ඒගොල්ලන්ගේ රිජන් එක එක්ස්පෙක්ට් කරන දේ හම්බෙන්නේ නැහැ. මේ ලෙඩි. thank you. 2D macam ඒ chat GPT නේද? chat GPT නේද? අපිට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ඕනද? අපේ ප්‍රොඩක්ට් එක තමයි fair fryer. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක අපි හැදුවේ එකවරකට මීල්ස් දෙකක් කුක් කරගන්න පුළුවන් කියලා තමයි මිනිස්සුන්ට ප්‍රොමෝට් කරන්නේ. එකවරකට මීල්ස් දෙකක් කුක් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ දෙපැත්තට මීල්ස් දෙකක් දානවා. දෙකක් දාලා මිනිස්සු නොදැනුවත්වම මේක යූස් කරලා තමයි දැනගන්නේ. එක මීල් එකක් කුක් වෙනකන් අනිත් මීල් එක එළිය තියෙනවා. එතකොට අපේ මේ concept එක තමයි lost and found. එතකොට එක මීල් එකක් කුක් වෙනකන් අර මීල් එක එළිය මිනිස්සුන්ට හිත හදා ගන්න පුළුවන් සැනසීමක් තියෙනවා found එක විදියට. එක මීල් එකක් හරි කුක් වෙනවනේ. but lost වෙන දේ තමයි අර මීල් එක එළිය. දෙපැත්තට යන කාලයක් යනවා. ඒතකොට මේ දෙකම කුක් කරගන්න වෙලාවක් යනවා වෙනවා. ඒතකොට අපේ රිසර්ච් ස්ටෝරි එක උනේ අපි කල්පිටියේ රිසර්ච් එකේදී අපිට හම්බුණා ෆිෂර්මන්ලා තුන් දෙනෙක්. එයාලා කිව්වා එයාලා සාම්ප්‍රදායික ක්‍රමානුව ඉස්සර කාලේ මාදැල් ඇද්දා. ඒ කියන්නේ ඒකට ගොඩක් කාලයක් ගත වුණා. මාදැල් අදින ගොඩක් කාලයක් ගත වුණා. but අද එයාලා මේ මාදැල් අදිනවට අට්‍රැක්ටර් එකක් භාවිතා කළා. ඒතකොට එයාලා ඒකෙන් මේ හිතන්නේ ඒකට අඩු වෙලාවක් තමයි ගන්න. එෆිෂියන්සි එක තමයි එතන බලපාන්නේ. ඉක්මනට එයාලගේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඇත්තටම කිව්වොත් එයාලා නොදැනුවත් කමින් එයාලා දන්නේවත් නැහැ අර වැය වෙච්ච කාලෙන් එයාලා ගත්ත ප්‍රයෝජනෙකුත් නැහැ ඉතුරු කරගත්ත කියලා හිතන දෙයින් ගත්ත ප්‍රයෝජනෙකුත් නැහැ. ඉතින් ඒ concept එක තමයි මේ product එකක් ඉදිරියට අපි භාවිතා කරේ. එකම වෙලාවේ meals දෙකක් cook කරගන්න පුළුවන්. but ඇත්තටම එක meal එකක් cook වෙනකන් අපිට බලන් ඉන්න අනිත් meal එක cook කරන්න. සමහර වෙලේ ඒක ගහලා නැහැ. ඒක එයාලගේ ස්ටෝරි එකත් එක තමයි යන්නේ. ඒක යාගෙන් තමයි. හරි okay thank you. thank you. අර තියෙන්නේ දිහාන අතර රෝවන් විදිහට ගත්තොත් මාදල අකට සෙට් එක විතරට දැන් ආතේදී පැට්ටරේ ලයිව් ඒක ඒක බලා ගන්න තියෙනවා. ඕකේ මොකක්ද අපිට පොඩ්ඩක් ඉංග්‍රීසි මේක ස්කොට් ස්ලේට් මේක උඳුනා මේක වැඩ කරන්නේ මේකේ එක පැත්තක් රත් වෙනකොට අනිත් පැත්ත රත් වෙන්නේ නැහැ. අනිත් පැත්ත රත් වෙනකොට මේ පැත්ත රත් වෙනවා. ඒක මීනින් එක එකම සිදුවීමක දෙපැත්තක් තියෙනවා. කියන්නේ කට්ටියකට ඒ සිදුවීම හොඳ පැත්තට දැක්කට තව කට්ටියක ඒකම සිදුවීම නරක පැත්තට දැකින්න පුළුවන්. හැම දෙයකම හොඳ වෙනකොට අනිත් පැත්ත නරකක් වෙනවා නරකක් වෙනකොට හොඳක් වෙනවා. ඒ කියන්නේ මේකේ ස්ටෝරි එකක් තියෙනවා. අපි Things of Love ලංකාවටම හොයනකොට Queen's Hotel 1815 විදිහට අටත් කරගන්න ඉංග්‍රීසියෙන් ඒ 15 සිම්බලයිස් කරන්නේ තමයි 15 කියන්නේ. ඒකේ කියන්නේ ඒ දවස්වල අපිට ඒක නරක දෙයක් විදිහට පෙවුනට දැන් මේ ජීවිකාව මේ මිනිස්සු ගෙනියන්නේ ඒක හින්දා කියන්නේ මිනිස්සුන්ට ඒක ආඩම්බරයක්. ඒක හොඳ දෙයක් විදිහට වතෙන් lost and found එක. ලම්පාරක් නෝඩි අපිට පේන වම් අත පැත්තේ
ඩොංගල් එක තියෙනවා ආසියාවේ. අපි මේ ටික බැලුවා. ඉතින් පහලට යන් දැන්. මොකද්ද ලොස්ට් වෙලාදී? ඒක ෆවුන්ඩ් වෙලා නේ ඒක. යා අපිට දැනගන්න පුළුවන් දැන් මෙතන මොකද්ද වෙන්නේ කියලා. මෙතන තමයි අපේ lost and found department එක. එතකොට මෙතන අපිට reports ඇවිල්ලා තියෙනවා lost items වගේ එක. එතකොට මේ items ඔයාලා හොයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන return කරන්න. ඒ return කරාට පස්සේ ඒ store ඒ item එකට අදාළ story එක මෙතනින් දැනගන්න පුළුවන්. read කරලා. ඊට පස්සේ ඔයාලට souvenir එකක් විදියට අපි post card එකක් දෙනවා. found item එකක් විදියට ඒක return කරනවා. Thank you for return. ඔව් යන්නේ. එතන තියෙන්නේ කියන්නේ lost වෙච්ච උල්ලක් තියෙනවනේ දෙක restricted ලා ඕනේ What is AR mode? Second. sweet made. What is the AR model? මට මතක නෑ ඉල්ල සෙට් එකක් ඉල්ල කොහමද AR මොඩල් එකක් තිබ්බා ෆොටෝ එකක් තිබ්බා අපිට මේ කතා දෙකක් හම්බෙලා තියෙන්නේ. මට හම්බෙලා තියෙන ටීචර් කෙනෙක්ගේ කතාව. ලයිවට ෆිෂර්මන්ගේ කතාවක් හම්බෙලා තියෙනවා. තව එකක් එනවද? හයක් එනවනේ. Yes. We look for the lost item, Look for the lost item. Dictionary යන්නේ. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් අස ඒකේ සර්වර් එක ෆිල් කරලා නිකන් ඔබ දාලා දෙන ඔටෝමැටිකලි ඒක ගන්න නැති. රිෆ්‍රෙෂ් කරොත් පළවෙනි ටයිම් එක මේ තමයි හැදුවේ. මම කල්පනා කරේ මම නම් මේ වගේ ජීවිතේ මේ වගේ හිතලා හැංගීම් ඇතිලා නෑ. ඕකේ තැන්ක් අර ඩික්ෂනරි එක කොහෙද මේක යට නැද්ද ඩික්ෂනරි නැද්ද අර කිව්වාරයක් තියෙනවා අපි ස්කෑන් කරලා බලමු අපි ආවෝ මෙතෙන්ට ආවේ නේද අර මේ වාසනාවක් අහලා තියෙනවා මේ මොකද්ද ඔයා නැති වෙනවට අකමැති ඒ කියන්නේ බය මොකක් නැති වෙනවද කියලා ටයිම් කැටගරි කඩලා දෙන්නේ මේ නෝට්ස් වලට දාලා කලර් එක නිල් පාටමනේ නෑ මේ නෝට්ස් මචං මේකේ නෝට් මේක නෑ යට රෝස පාට එක තියෙනවා ඉතින් අද අර එතකොට මේ ඉතින් මේ ෆීමේල් ලා දෙවරට ඒක අද මේ උඹ කියන්නේ දෙවෙනි එක නේ මම කිය පළවෙනි ඒක ඒජ් හරි දැන් ඉතින් බලපන් ඔක්කොම නිකන් ක්‍රොස් ඕවර් වෙන තැන කොහෙද එකෙන් ගත්තොත් මේක මිනිමලි හිල්ල හතරේ කතෙන්ට ගියේ කොමන් එක වහගෙන කොමන් එකක් නෑ මේකටම කොමන් එක වැඩිපුරම තියෙන
පටන් ගන්න. තියෙනවා එකම පාඩ දෙන්න ඕන කෙලවට නම් නෑනේ. කොහෙවත් නෑ එකම පාඩ. ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නක්. අපි විකුණනවා. කැරකිලා වැඩි වෙලා. අවුලන්නේ. පොඩ්ඩක් ඈතින් ඉතින් මේ මොකක්ද වෙනස් විදිහේ එකක් වීඩියෝ එකක් අපි ගොඩක් කල් ඉඳන් ප්ලෑන් කරා පොඩ්ඩ එළියට ගිහිල්ලා වෙනස් විදිහට කරන්න. අරකට මරු එක්ස්පීරියන්ස් එක අර කතා කියන කතා ටික. ඔව් ඒකේ රෙකෝඩින් එකක් තිබ්බා. ඒක තනිකර පොඩ්කාස්ට් එපිසෝඩ් එකක්. මම රෙකෝඩින් එක අල්ලන් හිටියා. ඒකෙත් ඇති හොඳ කන්ටෙන්ට් එක. ඒව ගොඩක් ඒවා මම හිතන්නේ මේ Patreon වල ලියන්නේ. ඔව්. ඒව දාන්න බෑනේ. ඔව්. මේකේ වීඩියෝ සම්බන්ධ දේවල් ටික එළියට එයි. ඔව් එළියට මේ YouTube එක හරහා බලා ගන්න පුළුවන්. සාමාන්‍ය පබ්ලික් එකට යන්නේ ඉතින්. ඊට පස්සේ මේ මොකද්ද ඉතින් අමුතු විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ අර මම ඊටවට වැඩිය හොඳට බැලන්ස් කරලා අර එක්ස්ට්‍රීම් උත් නෙමෙයි. ගානට තියෙනවා. ඒ කියන්නේ මට තියෙන ප්‍රශ්න මට මං හිතුවේ අර එක්ස්ට්‍රීම් නෑ. එක්ස්ට්‍රීම් නෑ. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ මිනිසුන්ගේ කතා තමයි පොඩක් අර මොකද ට්විලයිට් සෝන් කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ ඒකට අර ඒව ඩිපිට් කරන හැටි අර එක කතාවක් බලුවා ඒ මිනිස්සු මූදට යන්න හේතුව තියෙන්නේ. ඒ කතාව කිව්වේ නෑනේ. කියෝ මූදට යන්න හේතු වෙලා තින්නේ තාත්තා ඒ කියන්නේ යාට යන එක්කෙනෙක් එයාව අර නිකන් බලෙන්ම ඒ වැඩේට පුරුදු කළා. ඒකෙන්ද ඊට පස්සේ අර පරම්පරාවෙන් එක එන හින්දා තමයි මූද යන්නේ. නැත්නම් වෙන දෙයක් හින්දා නෙවෙයි. අර එකට හුරු වෙලා ඉන්නේ හින්දා. අර තව කතාවක් තියෙන අර පූසෙක් ඒක කෝවිලක මිනිහෙක් හිටියලු. මිනිහා පූසාව වඳිනවලු. ගෝලයක් දැක්කලු පූසාව වඳින හැමදාම බණ කියන්න කලින්. එයත් දිගටම ගෙනිච්චලු. ඊට පස්සේ එයාගේ පුතත් එහෙම ගෙනිච්චා. අන්තිමට දන්නේ නැහැ මොකද. ඔව් එක්කෙනෙක් කැමිලා හැවල මොකද ඒ පූසාව කරගන්නේ. දන්නේ නැහැ අර අරයා වැන්ද හින්දා වාත් කරලා. අරු ගිහිල්ලා පූසාව වැඳලා තියෙන්නේ. අර මේව කරද්දි පූසාව ඇවිල්ලා එතන දඟලනවා කෑම අදිනවා. ඒක හින්දා තමයි වැඳලා තියෙන්නේ. ඒ වගේ කන්සෙප්ට් ටිකක් තමයි තිබුණේ. එක තැනකදී එකක් තිබුණා. ඒ අර ලියුම් පෝස්ට් කාඩ් එක. ඒක තිබුණා අර ටිකක් අර දැන් මං කල්පනා තැනක් සම්බන්ධව ඒ තැන ඉන්න අර කපල්ස් ඉන්නව දකිනවා. ඊට පස්සේ ඉර පායනවා ඉර බහිනවා දකිනවා. ඒ සිංගල් පොරක්ද? ඒ ලියලා තියෙන සිංගල්ද කවුද කියලා දන්නේ නැහැ. ඇනොනිමස්නේ. ලියලා තියෙනවා. ඒගොල්ලෝ ඒ අත්දැකීම දාලා තියෙන හැටි තමයි කියන්නේ. දැන් මට එහෙම ඔය එකක් දුන්නා නම් මට කීරෝ ලියාගන්න බෑ. මම කල්පනා කරා මිනිස්සුන්ට තියෙන අර හැඟීම් වල ඩීප් එක තියෙනවා. මට එහෙම ඇති වෙන්නේ නැහැ. මට ඒක හරි ඉන්ටරෙස්ටිං. හරි අත්දැකීම හරි අමුතු අත්දැකීම. ඒ කියන්නේ අර වචනෙට හරවන එක. අපි දැන් මෙතනින් කවුරු හරි යන එක්කෙනෙක්ගෙන් අදහස් අහමු. එක්කෙනෙක්ගේ. වීඩියෝ නැත්නම් වීඩියෝ කපලා දාන්න. නෑ මේ නංගින්නවා. ඒකට. නිකන් ඉන්ට්‍රස්ට් කියලා බලන්න. ඔව් නිකන් යාගේ මොනවද කියලා බලන්න. මොකද හිතන්නේ? හොඳයි ඉතින්. අවුල නැහැ. අලුත් එක්ස්පීරියන්ස් එක. ඔක්කොම ඉතින් ෆුලි තේරුන්නේ නැහැ ඉතින්. කැමැතිම දෙයක් තියෙනවද මොකක් කරේ? එකෙන් මොකක් කරේ කැමැතිම එකක් හම්බෙච්ච. ඒ කියන්නේ අර නිකන් මෙනියුස් අරන් බලන එක ඒක උඩ නිකන් හොඳයි නිකන් ෆොටෝස් බලලා. ඒක හොඳයි. ඒකෙන් හොඳම කතාවක් මොකද්ද ඔයාලට මතක හිටින එක මොකක් හරි එකක් තියෙනවද? මොකද අර අර ෆොටෝස් වගේ තිබ්බේ අර දානයක් දෙන එක වගේ නෑ අර ජෙම් මයින් කරන එක. ඒක දැක්කා. ඒක තමයි හොඳයි කියලා. හරි එහෙනම් thank you very much කතා කරාට. අපි එක්ස්රේට් පොඩ්කාස්ට් කියලා. හරි එහෙනම් thank you. වගේ නම මොකද? හේෂාන්. හරි. මේ වීඩියෝස් එක දැම්මට කමක් නැද්ද? කමක් නැහැ. කන්සෙන්ට් එක අරගත්තා. ෂේඩ් එක. ඒක අයිටම් එකේ හැඩේ දාලා තියෙනවා. හැමතැනම බලන් දාලා තියෙන හැම එකම තියෙන්නේ ෂේඩ් එක. ඒතකොට නැත්නම් මේ කලර් එක අඳුරගත්තම ටක් ගාලා කියන්නේ ඔව්. අර නිකන් ෂේප් එක හිතා ගන්න ඕනේ මේක මේකයි කියලා. මේකයි කියලා. කැම්පස් එකේ නේද? කැලිස් එකේ නේද? තියෙන ටීචින් ගෝල්ස් නේ. ඔව්. ඒකට අපිට තියෙන්නේ මේ ඩිසයින් ඉගෙන ගත්තා ආපු ෆස්ට් ඉයර් ළමයි විදියට මොනවාද අන්තිම අවුරුද්දේ කරන්න ඕනේ කියන එක. එතකොට මේක ප්‍රොජෙක්ට් දෙකක එකතු වුණා. එක ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා කොහොමද ඩිසයිනර් කෙනෙක් විදියට සොසයිටිය තේරුම් ගන්න සහ සොසයිටිය තේරුම් ගන්න බෑ කියන එක. මේක එහෙම ඩේටා එකකට ලබු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නෙමෙයි. එතකොට ඒක කොහොමද කරන්නේ කියන එක අපි කාලයක් තිස්සේ කතා කරා. ඉස්සර කියන්නේ බැච් එක සයිස් එකෙන් පොඩි කාලේ අපි තනි කමියුනිටි එකකට දානවා. දැන් 80 ගණක් ඉන්න හින්දා
අපි ඩිසයිඩ් කරා කියන්නේ මේක ලංකාව වටේ සිංගල් ෆිනොමිනන් එකට යන්න ඕනේ. එතකොට ඒක ඩිසයිඩ් කරාට පස්සේ ඩේටා අරන් ආපු ටික කොහොමද තව කෙනෙක්ට තේරුම් කරන්නේ? ඒක කොහොමද වෙන විදියකට කමියුනිකේට් කරන්නේ? මීඩියම් එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි දෙවෙනි පේස් එකේදී තියෙන්නේ. එතකොට මේ දෙකේ මේගොල්ලෝ ඉගෙන ගන්න ඕන මොනවද කියන එක විතරයි අපි ඩිසයිඩ් කරන්නේ. එතනින් එහාට මේ සියලු දේවල් වල අයිතිය තියෙන්නේ ස්ටුඩන්ට්ස්ලාට. රෙස්ටොරන්ට් එකේ අයිඩියා එක ගෲප් එකක් early ඩිවෙලොප් කරපු එක. ස්ටෝර් එක තව සෙට් එකක් ඩිවෙලොප් කරපු එක. එතකොට ඒ කන්සෙප්ට් එකේ යටි තනිකර තියෙන ළමයින්ට අපිට තියෙන ගෝල් එකක් විදියට පළවෙනි අවුරුද්දේ ඩිසයින් ඉගෙන ගන්න ආපු ළමයි විදියට කොහොමද යන්න ඕනේ කියන එක. ඒක සක්සස්ෆුලි මේගොල්ලෝ මේ කාලය ඇතුළත අචීව් කරලා තියෙනවා. මගේ නම දිලින නාරත්න. ලෙක්චරර් කෙනෙක් ඉන්ටිග්‍රේටඩ් ඩිසයින් ඩිපාර්ට්මන්ට් එකේ. මම මේ සේම් කෝස් එකෙන්ම ග්‍රැජුවේට් වෙලා ස්ටඩි කරලා හරි. thank you very much අපි ඉන්වයිට් කරාට. ඉතින් අපි ওই විදියට දවස නිමා කරන්න යන්නේ. දැන් වෙලාවත් හරි ලහිරුගේ වයිපරේ අරන් එන්න. ස්පිරිතාලේ ගන්න. ස්පිරිතාලෙන් අරන් එන්න. nothing is lost. you need to find it. හරි. ඒකත් එක්ක අපි පොඩ්කාස්ට් එක ඉවර කරනවා. අපි ලබන මාසෙනේ. ලබන මාසේ වගේ එකක දවසක සෙට් එක. sound from lost. ඔච්චර අඩුවට තිබ්බේ. මෙතන නෙවෙයි තවත් උඩනේ. මුටත් මතක නැහැ ඉතින්. අපිට හම්බුණා මොකක්ද ඒක? For language but testing connection to love, memory and personal purpose. අවසාන මොහොතේ මාතක සටහන සෙට් වුණා. අපි මේක මේ ගහමු. ඒ කියන්නේ ෆ්‍රේම් කරලා ගහමු. ෆ්‍රේම් කරලා සිරාවට ෆ්‍රේම් කරලා ගහමු.